ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්, යහපත් දවසක්. අපි අද දවසෙත් බලන්නට යන්නේ මට මම කොහොමද ප්‍රේම කරන්නේ කියලා. ඉතින් අද දවසේ ඔබ දැනගන්න ඔබට ලැබී තිබෙන්නේ අනර්ග ජීවිතයක්, ඔබට ලැබී තිබෙන්නේ වටිනා ජීවිතයක්. මේ ජීවිතේ ඔබ කනස්සල්ලෙන් ඔබ ජීවත් වෙන්නට එපා. අධෛර්යමත් කමෙන් ඔබ ජීවත් වෙන්නට එපා. නොසැලකිලිමත් කමෙන් ඔබ ජීවත් වෙන්නට එපා. ජීවත් වෙන්න ඕනාවට ඔබ ජීවත් වෙන්නට එපා. එපා වෙච්ච ජීවිතයක් ඔබ ගත කරන්නට එපා. මොකද ක්‍රිස්තුස් වහන්සේ විශාල මිලයක් ගෙවලා ඔබ මිලදී අරගෙන තියෙනවා. ඔබ ඔබටම අයිති නැහැ. ඉතින් ඔබ දැනගන්න උන්වහන්සේ ඔබට දුන්න වටිනා ජීවිතය ඔබ ආරක්ෂා කරගන්න. අපි අද දවසේ බලමු රෝම 12 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වචනය. එබැවින් සහෝදරේනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. ඔබ දැනගන්න ඔබ විශේෂ කෙනෙක්. ඔබට තිබෙන ෆිංගර් ප්‍රින්ට් එක තව කෙනෙක්ට නැහැ. මොකද ඒක තියෙන්නේ ඔබට විතරයි. ඉතින් එතනින්ම ඔබට පැහැදිලි ඔබ විශේෂ කෙනෙක් කියලා. දෙවියන් වහන්සේට ඉන්නේ ඔබ වගේ එක්කෙනා. ඒ නිසා ඔබ දැනගන්න ඔබේ ජීවිතේ ඊටාම වටිනවා. ඒ නිසා මේ ජීවිතයට ඔබ ප්‍රේම කරන්න. ඔබ ප්‍රීතියෙන් ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ දුන්නා වූ යහපත් කමෙන් ඔබ ජීවත් වෙන්න. ඒක තමයි ඔබ ඔබට ප්‍රේම කරනවා කියන්නේ. ඒ වගේම ඔබේ ශරීරය ජීවමාන යාගයක් කොට නිතරම ඔප්පු කරන්න. ඔබේ ශරීරයෙන් දෙවියන් වහන්සේට මහිමය දෙන්න. ඔබේ ශරීරයෙන් ඔබ උන්වහන්සේට මහිමය සෑම මොහොතකම ලබා දෙන්න. ඒක තමයි ඔබ ඔබට ප්‍රේම කරනවා කියන්නේ. God bless you.